ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්. වෙස්ටේ ඉංග්‍රීසි පාඨමාලාවේ පස්වන ලෙසන් එක තමයි අද කරන්න හදන්නේ. මීට කලින් අපි ලෙසන්ස් 4ක් කරා. ඒ හතරම සියලුම දෙනා පිළිවෙලකට අධ්‍යයනය කරන්න නැති. ඉතින් මේ ක්‍රමයට තමයි යන්න වෙන්නේ. අපිට මේක ස්පීඩ් වැඩි කරවොතින් වෙන්නේ අර ඉංග්‍රීසි බැරි ළමයි ඉන්නවා ඒගොල්ලෝ ඇදගෙන යන්න බෑ. කියන්නේ ඉංග්‍රීසි දන්න 50 දෙනෙකුට වඩා සමහර ඉංග්‍රීසි කෝස් එක ඇතැරලා බැරි එක්කෙනෙකුට දානවා කියන්නේ ඒක ලොකු පිනක්. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමකින් මේ වැඩේ මුල් අධීර කරගෙන යන්න වෙනවා අනිත් අයට. මොකද බැරි කොටසක් ඉන්නවා අපි ඒගොල්ලොත් ඒගොඩ කරගෙන මේ ගමනේ යන්න වෙනවා. ඒ නිසා චුට්ටක් අර සරල නම් එimhe සරල වැඩි කියලා හිතනවා නම් සීලමු දිනා චුට්ටක් ඉවසන්න වෙනවා. මොකද අර කොල්ලොත් ඇදගෙන අපිට එක සැරේ මේක ගෙනියන්න වෙනවා. right. ඒ නිසා අපි දැනට පටන් ගත්තා simple present tense. ඒ කියන්නේ active voice වල tenses 12ක් තියෙනවා කිව්වා. ඒ 12න් පළවෙනි tense එක අපි පටන් ගත්තා. නමුත් අද පස්වෙනි දිනේ වෙලත් අපිට මේ tense එක ඉවර කරගන්න බැරි වෙනවා. හේතුව තමයි මේකේ ගොඩක් දුරට බැලුවොත් මේකේ අධ්‍යයනයන් කීපයක් තියෙනවා. අපිට මේ දින 5 ඇතුළත මේ tenses 12ම ඉවර කරලා දාන්න තිබ්බා. නමුත් ළමයෙකුට මේක ඇත්තටම මේ ඉංග්‍රීසි බැරි ළමයෙකුට ආපහු නැවතත් ඉංග්‍රීසි අතාරිනවා. ඒ ක්‍රමවේදයට අපි ඇදගෙන ගියොත්. ඒ නිසා චුට්ටක් ඉවසගෙන ඉන්න වෙනවා. එහෙනම් මෙන්න බලන්න අපි simple present tense ගත්තොත් එක tense එකක් ගත්තොත් තියෙනවා අහගන්න පැටිය මේකේ අධියර කීපයක් තියෙනවා. අහගන්න පළවෙනි එක තමයි යථාර්ථය. යථාර්ථය. ඊට පස්සේ දෙවෙනි එක තමයි නැතාර්ථය. නැතාර්ථය. ඊට පස්සේ තුන්වෙනි කොටස අපි ගත්තොත් ප්‍රශ්නාර්ථය. ප්‍රශ්නේ ගොඩනගන ආකාරය. ප්‍රශ්නය ගොඩනගන ආකාරය. ඊළඟ තමයි ප්‍රශ්න වාචී පද ඇතුළත් ප්‍රශ්න ගොඩනගන ආකාරය. ප්‍රශ්න වාචී පද ඇතුළත් ප්‍රශ්න ගොඩනගන ආකාරය. එහෙනම් ඉන්නේ අපි ගත්තොත් එක ටෙන්ස් එකක් මේ ටෙන්ස් එකේ අධීර කීපයක් තියෙනවා. අධීර කියන්නේ දැනට අපිට පුළුවන් මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල් වලින් යථාර්ථයෙන් පිළිතුරක් දෙන්න. යම්කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් අපිට පුළුවන් ඒකේ යථාර්ථයෙන් පිළිතුරක් දෙන්න. නේද? ඔයා මොනවද කරන්නේ? මම ඉංග්‍රීසි කරන්න ඕනේ. අපිට දෙන්න පුළුවන් පිළිතුරක් යථාර්ථයෙන්. I learn English. මම ඉංග්‍රීසි කරනවා. I learn English නේ. නමුත් මෙන්න සියලුම අවස්ථාන් වලදී අපිට මේ යථාර්ථයෙන් පමණක් පිළිතුරු දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් එක ටෙන්ස් එකක් ගත්තොත් ඒක නැතාර්ථය තියෙනවා. සාමාන්‍ය ප්‍රශ්නේ ගොඩනගන ආකාරය තියෙනවා යථාර්ථයෙන් සහ නැතාර්ථයෙන්. ප්‍රශ්නේ ගොඩනගන ආකාරය තියෙනවා. තව ප්‍රශ්නවාචී පද ඇතුළත් ප්‍රශ්න ගොඩනගන ආකාරය තියෙනවා. එහෙනම් එක ටෙන්ස් එකක් ගත්තොත් මෙන්න මේ ස්ටෙප් කීපය අපි පිළිවෙලකට අධ්‍යයනය කරොත් ළමයෙකුට ඒ ටෙන්ස් එකේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. අපිට ඉදිරියට ඒක ගෙනියන්න පුළුවන්. නැවතත් ඒ ටෙන්ස් එක අපිට අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right. එහෙනම් දැන් ඔන්න අහගන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා නයෝමි සහ නදිනි කියලා. මේගොල්ලෝ grade 11 වල ඉන්නේ. ස්ටඩි කරනවා. නයෝමි ටිකක් උඩ ඉන්නේ නදිනි නේ ගෙවල් වලට එළියේ. නයෝමි නිතරම ඉස්කෝල පාසල් යන දවසට එනවා නදිල්ලයි ගෙදරට. ඇවිල්ලා නදිනිගෙන් අහනවා මේ නයෝමි අද ඔයා පාසල් යනවද? ඊට පස්සේ නදිනි කියනවා ඔව් මම අද පාසල් යනවා. පිළිතුරක් දෙනවා නේ යථාර්ථයෙන් පිළිතුරක් දෙන්නේ. Yes I go to school today නේ. ඔන්න ඔහොම ඉන්න අතරේදී අද නදිනිට උණ හැදිලා. මොන වෙලාවද? උණ හැදිලා නේ. ඊට පස්සේ නයෝමි ඇවිල්ලා අහනවා නදිනිගෙන් නදිනි ඔයා අද පාසල් යනවද? මෙතෙන්දී අපිට යථාර්ථයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්ද? නදිනිට. Yes I go to school කියලා කියන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් වෙන්නේ මොකද්ද අපිට මෙතෙන්දී කියන්න වෙන්නේ? නැතාර්ථයෙන් පිළිතුරක් දෙන්න වෙන්නේ නේද? ඒ කියන්නේ නැතාර්ථයෙන් අපිට පිළිතුරක් දෙන්න වෙනවා. ඒ කොහොමද නැතාර්ථයෙන් පිළිතුරක් දෙන්න වෙන්නේ? ඇයි නදිනට අද උණ හැදිලා? එහෙනම් නදිනි නයෝමිට කියනවා නයෝමි මම අද පාසල් යන්නේ නෑනේ. තේරුණා නේද? right. අහගන්න එහෙනම් ඔන්න එතෙන්දී අපිට පිළිතුර දෙන්න වෙන්නේ කොහොමද පැටියා? නැතාර්ථයෙන්. හරිනේ? එහෙනම් ඔන්න මම පාසල් යනවා yes I go to school today කියන්න පුළුවන් අදනේ.
ඊට පස්සේ අද කියන්නේ වෙන්නේ කොහොමද කියන්නේ මම අද පාසල් යන්නේ නෑනේ. එහෙනම් නෑ කියන්නේ නැතාර්ථය. එහෙනම් අපිට යනවා කියන ක්‍රියාව ගත්තොත් අහගන්න හොඳට අපි යනවා කියන ක්‍රියාව ගත්තොත් ඒකේ නැතාර්ථය අපි ගොඩනගද්දි මොකද්ද වෙන්නේ? යන්නේ නෑනේ. යනවා කියන ක්‍රියාව ගත්තොත් නේද? යනවා කියන ක්‍රියාව ගත්තොත් ඒකේ නැතාර්ථය කොහොමද සිංහලෙන් එන්නේ? යන්නේ නෑ කියන එකනේ. උදාහරණ එනවා කියන ක්‍රියාව ගත්තොත් එන්නේ නෑ. එන්නේ නෑනේ. එහෙනම් මෙතෙන්දී අපි ලියනවා කියන ක්‍රියාව ගත්තොත් ලියනවා නේද? ලියන්නේ නෑ. නෑනේ. එහෙනම් ඔන්න අද ලෙසන් එක තමයි හොඳට අහගන්න. මොකද්ද මේ නැතාර්ථයෙන් පිළිතුරු දෙන ආකාරය? නැතාර්ථය. So the simple present tense වල නැතාර්ථය ගොඩනගන ආකාරය. අහගන්න මේ සරල වර්තමාන කාලේ අමාරුයි. අපි කලින් ඉගෙන ගත්ත අර්ථය ගොඩනගන ආකාරය නමුත් සරල වර්තමාන කාලයේ ගොඩක් අමාරුයි. ඒ කියන්නේ නිතරම අපිට වෙන්නේ ක්‍රියාපදයේ හසුරුවන්න වෙන්නේ tenses කර්තෘ කණ්ඩායම් දෙකකට අනුවනේ. නිතරම ක්‍රියාපදයේ හසුරුවන්න වෙන්නේ කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව. I සහ you ඇතුළු සියලුම බහුවචන කර්තෘන් සඳහා වෙනම ගත්තා. අපි මේ ක්‍රියාව හැසිරෙව්වා. I සහ you ඇතුළු සියලුම ඒකවචන කර්තෘන් සඳහාත් අපි ක්‍රියාව වෙනමම හැසිරෙව්වා. මම යනවා I go, ඔයා යනවා you go නේ. නමුත් ඇය යනවා කියන්නේ she goes නේ. ඔහු යනවා කියන්නේ he goes. එහෙනම් ක්‍රියාවේ යකට શબ્දයක් දැම්මා I සහ you හැර සියලුම ඒකවචන කර්තෘන් සඳහා. එහෙනම් මෙතෙන්දිත් අපිට නෙගටිව් ෆෝම් එකේ නැතාර්ථය ගොඩනගන්න වෙන්නේ නිතරම වෙන්නේ මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව වෙන වෙනම නේද? රයිට්. හොඳට අහගන්න වෙන වැඩ සියල්ලම් පැත්තකට දාලා හොඳට අහගන්න. අහගෙන මේක අපි අද ඉගෙන ගන්නවා කියන්නේ ද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල නැතාර්ථය මේක ජීවිතයට අමතක වෙන්නේ නැහැ නේද? ඒකින්ද සියලුම දෙනා ඉල්ලා සිටිනවා මේක මනාව පිළිවෙලකට ඔයාලා ස්ටඩි කරන්න. නැත්නම් අපිට මේක නැවතත් අපිට කොහෙන් හරි ඉගෙන ගන්න වෙනවනේ. රයිට්. එහෙනම් අහගන්න මෙතෙන්දී අපි කරන්නේ මොකද්ද? මෙතෙන්දිත් නැතාර්ථය ගොඩනගන්නේ කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව වෙන වෙනම. නිතරම the simple present tense වල අපිට රන් කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කර්තෘ කණ්ඩායම් දෙකකට අනුවනේ. එහෙනම් උනහ ගන්න මෙන්න මේ පළවෙනි කර්තෘ කණ්ඩායම තමයි අපි ඉගෙන ගත්ත මේ I සහ you නේ. I සහ you ඇතුළු සියලුම බහුවචන කර්තෘන් සඳහා වචන කර්තෘන් සඳහානේ. කර්තෘන් සඳහා සරල වර්තමාන කාලේ අපි ඕනෑම ක්‍රියාවක් කරන විට ක්‍රියාපදයේ පිරිසුදු බිහි වුණු අවස්ථාව භාවිතා කළානේ. යනවා කියන්නේ මොකද්ද අපි? යනවා කියන්නේ go නේ. තේරුණා නේද? යනවා කියන්නේ go. එනවා කියන්නේ මොකද්ද? come. නේද? right. ලියනවා කියන්නේ මොකද්ද? write නේ. ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද අපි? learn. දකින්නවා කියන්නේ see නේ. තේරුණා නේද? right. අහගන්න මෙන්න මෙතෙන්දී අපි මේ භාවිතා කරේ ක්‍රියාපදයේ පිරිසිදු බිහිවුණු අවස්ථාවනේ. simple present tense වල කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව තමයි නිතරම අපි මේ ක්‍රියාපදයේ හැසිරෙව්වේ. එහෙනම් මෙන්න මේ පළවෙනි කර්තෘ කණ්ඩායම තමයි I සහ you ඇතුළු සියලුම බහුවචන කර්තෘන් සඳහා සරල වර්තමාන කාලේ අපි ඕනෑම ක්‍රියාවක් කරනවා නම් ක්‍රියාපදයේ පිරිසිදු බිහිවුණු අවස්ථාව අපි භාවිතා කළා. බලන්නනේ යනවා කියන්නේ go, එනවා කියන්නේ come, ලියනවා කියන්නේ write නේ, ඉගෙන ගන්න කියන්නේ learn නේ, දකින්නවා කියන්නේ see. එහෙනම් මෙන්න මේක ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාව. stem එක infinitive එකනේ. right. දැන් අහගන්න එහෙනම් ඔන්න මම හදන්නේ මෙන්න මේ සරල වර්තමාන කාලයේ නැතාර්ථය ගොඩනගන්න. හොඳට අහගන්න සියලුම දෙනා. මේ I සහ you ඇතුළු සියලුම බහුවචන කර්තෘන් කණ්ඩායම සඳහා බහුවචන කර්තෘන් සඳහා. හරිද? කර්තෘන් සඳහා. හරි. දැන් එතෙන්දී තමයි අපි ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාව භාවිතා කළේ. go කියන්නේ යනවනේ, come කියන්නේ එනවනේ, ලියනවා කියන්නේ write නේ, ඊට පස්සේ ඉගෙන ගන්නවා කියන්නේ learn, දකින්නවා කියන්නේ see. දැන් අහගන්න හොඳට අහගන්න වෙන වැඩ සියල්ලම නතර කරන්න. මෙන්න මේ ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාව මේ go නේ ඉන්නේ, come ඉන්නේ නේ, write, learn, see. මෙන්න මේ වෙයිලා ක්‍රියාපදයේ පිරිසිදු බිහි වුණු අවස්ථාව. දැන් සියලුම දෙනාට හිතනවා මේක නිකන් ක්‍රියාපදය තනියෙන් වගේ ඉන්නවා කියලා නේ. go go පමණයි කියලා. come come පමණයි කියලා නේ. write write පමණයි කියලා නේ. හොඳට අහගන්න, හොඳට අවධානය යොමු කරන්න. නමුත් මෙන්න මේ ක්‍රියාපදය තනියෙන් වගේ හිටියට මේගොල්ලෝ තනි වෙලා නැහැ.
හොඳට අහගන්න. මේගොල්ලෝ තනි වෙලා නැහැ. මෙන්න මෙයාගේ ඇතුලේ සැඟවිලා ඉන්නවා යම් කිසි කෙනෙක්. තේරුණාද? මේ කම් ඇතුලේ සැඟවිලා ඉන්නවා. මේ රයිට් ඇතුලේ සැඟවිලා ඉන්නවා යම් කිසි පුද්ගලයෙක්. මේ ලර්න් ඇතුලේ සැඟවිලා ඉන්නවා. හරිද? මේ C ඇතුලේ සැඟවිලා ඉන්නවා යම් කිසි පුද්ගලයෙක්. හරිද? ඔන්න මං එයා එළියට ගන්න හදන්නේ. රයිට්. මේගොල්ලෝ විතරක් අස්සද මේ මෙයා සැඟවිලා ඉන්නේ? නෑ, මේ මුළු ලෝකෙම තියෙන සියලුම බිහිවුණු අවස්ථාවේ ඇති ක්‍රියාපද ඇතුලේ මෙන්න මේ කෙනා සංගවිලා ඉන්න. ඔන්න මං එයා එළියට ගන්න හදන්නේ. හොඳට අවධානය යොමු කරන්න. රයිට්. අහගන්න. කවුද ඉන්නේ එතන? මෙයා ඇතුලේ ඉන්නේ කවුද? මෙන්න බලන්න. මෙන්න මෙයා ඉන්නවා. කවුද මේ? හොඳට බලාගන්න. මේ කවුද ඉන්නේ? ඩූවනේ. කවුද ඉන්නේ? ඩූ. ඩූ කියන්නේ මෙයාට අපි කියන උපකාරක ඩූ. මොන ඩූද? උපකාරක ඩූ. මේවා සංගවිලා ඉන්නේ මෙයා කොහෙද? මෙන්න මේ ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාවේ ඇතුලේ සංගවිලා ඉන්න උපකාරක ඩූ කියන එක. හැබැයි භාවිතයේ වැටි අහගන්න හොඳට ඩූ පද දෙකක් තියෙනවා. මෙන්න මේ verb එකක් වෙන කරනවා කියන ඩූ සහ මේ ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාවක් ඇතුලේ සංගවිලා ඉන්න උපකාරක ඩූ. ඒ දෙක පටලවා ගන්න එපා. තව ඩූ කෙනෙක් ඉන්නවා. ඒක ඉදිරියේදී අපි ස්ටඩි කරමු. ඒක ඇවිල්ලා verb එකක් වෙන ඩූව තමයි කරනවා කියන අර්ථය තියෙන ඩූව තමයි. නමුත් මෙතෙන්දී අපි ඉගෙන ගන්නේ උපකාරක ඩූ. එන අහගන්න මේ ගෝ තනි වෙලා හිටියට මෙයා තනි වෙලා නැහැ. මෙන්න මෙයාගේ ඇතුලේ සංගවිලා ඉන්න උපකාරක ඩූ කෙනෙක් මං ඔන්න එයාව එළියට ගත්තා. right. අහගන්න. නම් මේ ගෝ කියන ක්‍රියාපදය දෙවන ක්‍රමයකට ලියන්න පුළුවන් අපිට ගෝ සමානයි ඩූ ගෝ කියලා. හොඳට අහගන්න. කම් කියන්නේ ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාව ඉන්ෆිනිටිව් එකේ ස්ටෙම් එකනේ. මේ කම් කියන ක්‍රියාපදයට අපිට ලියන්න පුළුවන් මෙයාගේ ඇතුලේ සංගවිලා ඉන්න උපකාරක ඩූ කෙනෙක්. ඔන්නේ නම් දෙවන ක්‍රමයට මම ලියනවා කම් සමානයි ඩූ කම්. හොඳට අහගන්න අධ්‍යයනය කරන්න. එහෙනම් මේ රයිට් අස්සෙත් සංගවිලා ඉන්න උපකාරක ඩූ කෙනෙක් දෙවන ක්‍රමයට අපිට ලියන්න පුළුවන් රයිට් සමානයි කොහොමද එන්නේ වැටියා ඩූ රයිට් කියන ලස්සනට ඩූ රයිට් නේ. මොකවත් නෙවෙයි කරේ අපි මෙන්න මේ සෑම බිහිවුණු අවස්ථාවේ ඇති ක්‍රියාපදයක් අස්සෙම සංගවිලා ඉන්න උපකාරක ඩූ කෙනෙක් එයා අපි එළියට ගත්තා. එහෙනම් ගෝ සමානයි ඩූ ගෝනේ. කම් සමානයි ඩූ කම්නේ. රයිට් සමානයි ඩූ රයිට්. එහෙනම් මෙන්න මේ ලර්න් අස්සෙත් සංගවිලා ඉන්න උපකාරක ඩූ කෙනෙක් දෙවන ක්‍රමයට අපිට ලර්න් ලියන්න පුළුවන් ලර්න් සමානයි ඩූ ලර්න් කියලා. හොඳට අහගන්න පැටිය. right. එහෙනම් මෙන්න මේ C කියන්නේ ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාවක්. මෙයා ඇතුලේ සංගවිලා ඉන්නවා ඩූ කෙනෙක් නේ. කවුද මොන ඩූද මේ? උපකාරක ඩූ නේ. ඔන්න මම දෙවන ක්‍රමයට මෙන්න මේ C වල ලියනවා C සමානයි ඩූ C කියලා. හොඳට අහගන්න. වෙන දෙයක් නෙමෙයි කරේ. අපි ඉගෙන ගත්තා මෙන්න මේ ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාවේ ඉගෙන ගත්ත ඉන්ෆිනිටිව් එකේ ස්ටෙම් එකනේ. එහෙනම් මෙන්න මේ සෑම බිහිවුණු අවස්ථාවක් අස්සෙම සංගවිලා ඉන්නවා මේ ප්‍රධාන පෙළේ උපකාරක පදයක් වන ඩූ කියන කෙනා සංගවිලා ඉන්නවා. නැවත අපිට මේක දෙවන ක්‍රමයකට ලියනවා නම් මෙන්න මේ ක්‍රියාපදයේ පිරිසිදු බිහිවුණු අවස්ථාව ඩූ ඇදලා ලියන්න පුළුවන් ගෝ සමානයි ඩූ ගෝ නේ. කම් සමානයි ඩූ කම්. රයිට් සමානයි ඩූ රයිට් නේ. C සමානයි ඩූ C නේ. ලර්න් සමානයි ඩූ ලර්න්. රන් සමානයි ඩූ රන් නේ. ඒ විදිහට අපිට මේ මුළු ලෝකෙම ඉන්න සියලුම ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාව නැවත දෙවන ක්‍රමයකට අපි ලියන්න පුළුවන් ප්‍රධාන පෙළේ උපකාරක පදයක් වන උපකාරක ඩූ සමගනේ. රයිට්. එන අහගන්න මෙන්න මේ දැනට හදන්නේ අපි මේ නෙගටිව් ෆෝම් එකනේ. නැතාර්ථය ගොඩනගන්න හදන්නේ අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල. ඒකත් අපිට ගොඩනගන්න වෙන්නේ කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව. එහෙනම් මේක සංකීර්ණයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. සියලුම ළමයි මේක අධ්‍යයනය කරන්න වෙනවා. මොකද මේක පටලවාගෙන තියෙන අපි ගොඩක් ඔය රචනායෙන් බලද්දි ළමයින්ගේ මේක ගොඩක් ළමයින්ට මේ ක්‍රමවේදය මේ හරියට අධ්‍යයනය කරලා නැහැ. ඒ නිසා හොඳම සියලුම දෙනා මේක අවධානය යොමු කරන්න. නිතරම අපිට රන් කරන්න වෙන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව තමයි ක්‍රියාව හසුරවන්න වෙන්නේ. ඒ නිසා ඔන්න එන නැතාර්ථය ගොඩනගද්දිත් අපි මොකද්ද කරන්නේ? මේක කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව තමයි අපි ගොඩනගන්න වෙන්නේ. right. ආගන්න දැනට අපිට ඔන්න යන්නේ මොකද්ද? නැතාර්ථය ගොඩනගන්න නේ. නදිනී නයෝමි මොකද්ද කරන්නේ? නයෝමි නදිනිලයි ගෙදරට ඇවිල්ලා අහනවා මේ නදිනී ඔයා අද පාසල් යනවද නේ? නදිනිට අද උණ හැදිලා නේද? එහෙනම් නදිනී පිළිතුරක් දෙන්න වෙන්නේ නැතාර්ථයෙන්. මම අද පාසල් යනවා කියනද යන්නේ නැහැ කියනද? යන්නේ නැහැ නේ. කොහොමද කියන්නේ? මම අද පාසල් යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ නැතාර්ථය තමයි අපි ගොඩනගන්න හදන්නේ. ඒ නිසා හොඳට අහගන්න.
මම අද පාසල් යනවා නේ මම පාසල් යනවා කොහොමද කියන්නේ බලන්න මම පාසල් යනවා මම යනවා නේද යනවා පාසල් නේ රයිට් හොඳට අධ්‍යයනය කරන්න දැන් අපි වචනාදේශ කරන්න යනවා මම කියන්නේ I නේ යනවා කියන්නේ go නේ go to ආවේනිකයි නේ ඒව දන්නවා දැන් I go to school නේ තේරුණා නේද I go to school මම පාසල් යනවා I go to school නේ දැන් බලන්න මෙතෙන්දී අපි මේ නැතාර්ථය ගොඩනගන්න හදන්න බැටි අහගන්න මේ go කියන්නේ ඊයෝ පමණයි මෙතෙක් කලින් දැක්කනේ නමුත් සෑම ළමයෙකුට මේක ස්ටඩි කරද්දී අනිවාර්යයෙන්ම මේ go ඇතුලේ විනිවිද පෙනිය යුතුයි go සමානයි do go කියන එක අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙනවා අපි ඒ නිසා මින් ඉදිරියට ළමයි මේ ක්‍රියාපදයේ වියුණු අවස්ථාව දකින්නවත් එක්කම නැවත ඒක ලියන්න පුළුවන් අපිට උපකාරක ඩූත් එක්ක දෙවන ක්‍රමයට go සමානයි do go නේ come සමානයි do come කියලා. එහෙනම් මෙතන මම පාසල යනවා කියන්නේ කොහොමද I go to school නේ. එහෙනම් go කියන්නේ ක්‍රියාපදයේ පිරිසුදු වියුණු අවස්ථාව. මෙන්න මෙයා අපිට ලියන්න පුළුවන් දෙවන ක්‍රමයකට. උන් අපි දෙවන ක්‍රමය ලියනවා ලස්සනට බලන්න. දෙවන ක්‍රමයනේ. දෙවන ක්‍රමය ලියනවා. මොකද්ද දෙවන ක්‍රමයේ ඉන්නේ කියන්නේ? මොකද්ද මෙතන දෙවන ක්‍රමයේ මේ go දෙකට කඩනවනේ. ඔන්න දෙවන ක්‍රමය එනවා I go දෙකට කැඩුවා අපි උපකාරක ඩූත් එකනේ. I do go to school නේ. ලස්සනට කියන්න I do go to school නේ. තේරුණා නේද? වෙන දෙයක් නෙමෙයි අපි කරේ මේ go දෙකට කඩනවා නේ. ඇතුලේ විනිවිද පේනවා මේ go ඇතුලේ ඉන්නවා උපකාරක ඩූ කෙනෙක්. එහෙනම් දෙවන ක්‍රමයකට ලියද්දී මේ go අපිට ලියන්න පුළුවන් ප්‍රධාන පෙරේ උපකාරක පදයක් වන do සමග දෙවන ක්‍රමයට එහෙනම් I do go to school. තේරුණානේ? right. ඊට පස්සේ අපි නැතාර්ථේ සිංහලෙන් ලියමුනේ. මෙයා කියන්නේ මොකද්ද? නදිනි කියන්නේ මම පාසල් යන්නේ නෑ. මම පාසල් නේ. තේරුණා නේද? මම පාසල් යන්නේ නෑ. යන්නේ නෑ. හරිද? නෑ නැතාර්ථේ නෑ කියන්නේ නේ. යනවා කිව්වොත් යන්නේ නැහැ. එනවා කිව්වොත් එන්නේ නැහැ. ලියනවා කිව්වොත් ලියන්නේ නැහැ නේ. ඉගෙන ගන්නවා කිව්වොත් ඉගෙන ගන්නේ නැහැ. එහෙනම් නදිනි කියන්නේ කොහොමද? මම පාසල් යන්නේ නැහැ. ආගන්න පැටියා මේක අමාරු නෑ ලේසි. මේ නෑ කියන එක හංගවන්න. නෑ කියන පදය හංගවන්න අපි දාන්න ඕන. මොකද්ද දාන්නේ? මේ නෝ නෙමෙයි දාන්නේ. නෑ කියන එක හංගවන්න නෝ නෙමෙයි දාන්නේ. not කියන එක. not. ආගන්න මොකක්ද දාන්නේ? not. not not දාන්නේ. නැතාර්ථය හංගවන්න නම්. තේරුණාද? right. ආගන්න මේ not not මොකක්ද දාන්න වෙන්නේ අපිට? නැතාර්ථය හංගවනවා නම් අපි දාන්න වෙනවා not කියන එකනේ. කොහොමද දෙන්නේ? not not කියන එක. තේරුණා නේද? හොඳට අහගන්න. නමුත් no කියන එක නෙමෙයි දාන්නේ. no නෙවෙයි නැතාර්ථය හංගවනවා නම් not කියන එක දාන්න වෙනවා. හරිද? එහෙනම් අහගන්න බැටිය මේකත් අපිට හිතෙන තැන් වලට දාන්න බෑ. මේ not එක මුලට දාන්න පුළුවන්ද අපිට? මෙහෙම not I do go to school එහෙම හරියනවද? නෑ හිතෙන තැන් වලට දාන්න බෑනේ. මැදට දාලා බලනවා. I do go not to school. එහෙම දාන්න පුළුවන්ද? බෑ. සමහරෙක් හිතනවා මේක not එක අගට දාලා බලන්න හිතනවා නේද? I do go to school not කියන එකනේ. එහෙනම් එහෙම දාන්න බෑ වෙටිය මේකත් ජාත්‍යන්තර වශයෙන් සම්මත පිළියක් ස්ථානයක් තියෙනවා. එහෙනම් ළමයි වරද්ද ගන්න ඒ නිසා අන්නේ අදාළ තැනට අපි මෙන්න මේ not එක දාන්න ඕන. මෙතෙන්දී අපි කරන්නේ මොකද්ද වෙන්නේ? මේ not එක දානව නම් දාන්නේ හොඳට අහගන්න පැටිය වෙන්නේ මේ උපකාරක do වලට තමයි මින් ඉදිරියට අපි not එක දාන්නේ. ඔන්න නෑම් ඊළඟට අපි දානවා මොකද්ද මේ not එක දාලා ලියනවා මම පාසල් යන්නේ නෑ කියන්න කොහොමද එන්නේ? I do not ඔන්න දානවා. දාන්නේ කාටද? උපකාරක do වලටනේ. ඉතිරි ටික I do not go to school. ලස්සනට වාක්‍ය නිර්මාණය වෙනවා. බිහි වෙනවා. මේ බලන්න. මම පාසල් යන්නේ නෑ නේ. යනවා කියන්නේ කොහොමද? I go to school දෙවන ක්‍රමයකට අපි ලියුව මේ go දෙකට කැඩුවා. I do go to school නේ. ඊට පස්සේ නැතාර්ථය එන්නේ මොකද්ද? අපි මම පාසල් යන්නේ නෑ කියන්නේ. එහෙනම් නැතාර්ථය හංගවන්න අපි not එකක් දැමිය යුතුයි. මේ not එක අපි හිතෙන තැන් වලට දාන්න බෑ. දාන්න වෙන්නේ මේ ප්‍රධාන පෙළේ උපකාරක පදයක් වන doට තමයි අපි not එක කරන්නේ නේ. තේරුණා නේද? එහෙනම් ඊළඟට එන්නේ මොකද්ද? I do not go to school. මේක ඇවිල්ලා පළවෙනි ක්‍රමය. ඕනනම් මෙතන අපි do not කියන එක හොඳට අහගන්න පැටියා. මේ do not කියන එක අපිට කෙටි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට හොඳට අහගන්න. අපිට do not කෙටි කරන්න පුළුවන්. මේ do වලට දාන්නේ කවුද දාන්නේ? do පදයට තමයි දාන්නේ not නේ. තේරුණා නේද? එහෙනම් මේ do not කෙටි කරාට පස්සේ අපිට not වලින් o ඉවත් වෙනවා. එතෙන්ට apostrophe වෙනවා. එහෙනම් don't. ඔන්න ලස්සනට කියන්නේ don't. ඔන්න ඔය විදිහට තමයි කෙටි එන්නේ නේ. මේක pronunciation එන්නේ මොකද්ද? don't කියන එක. don't
don't ශබ්ද කරන්න don't නේ තේරුණා නේද එහෙනම් මෙතන do not වලින් not වලින් o ඉවත් වෙනවා එතෙන්ට apostrophes වෙනවා එහෙනම් මේ do not කෙටි කරාට පස්සේ ඉන්නේ don't එහෙනම් අපේ මේ කෙටි ක්‍රමය කියලා ලියන්න පුළුවන් කෙටි ක්‍රමය නේ කෙටි ක්‍රමය කියන්නේ මොකද්ද අහගන්න do not කෙටි කරලා ලියන්න පුළුවන් අපිට කොහොමද එන්නේ I don't කියලා I don't කියන ලස්සනට I don't go to school නේ තේරුණා නේද I don't go to school එහෙනම් ඔන්න නදිනි මොකද්ද කියන්නේ මේ නදිනි කියන්න ඕන කොහොමද මම අද පාසල් යනවා කියන්නේ කලින් දවස්වල නදිනි කොහොමද කතා කරේ මම අද පාසල් යනවා yes I go to school today නේ නමුත් නදිනිට අද උණ හැදිලා නේ එහෙනම් උණ හැදිච්ච නිසා මේ නදිනි පිළිතුරක් දෙන්න වෙන්නේ අපිට නැතාර්ථයෙන් එහෙනම් මම අද පාසල් යන්නේ නැහැ කොහොමද කියන්නේ මම අද පාසල් යනවා I go to school today නේ එතන වෙන්නේ කොහොමද I do go to school නේ ඊට පස්සේ මෙතෙන් not එකක් දාන්න ඕන අපිට do ට not එකක් දානවා I do not go to school කෙටි ක්‍රමය එනවා I don't go to school අහගන්න මෙන්න එනම් මේ නැතාර්ථය භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි එක අහගන්න මේ do සහ do not නේ ඒ ක්‍රමයටත් අපිට යූස් කරන්න පුළුවන් මේ do not කෙටි කරාට පස්සේ එනවා don't කියලා එන අහගන්න යම් කිසි දෙයක් අපි ප්‍රකාශ කරද්දී මේ simple present tense වල කොහොමද එන්නේ ඒ කියන්නේ අවධාරණයෙන් අපි ප්‍රකාශ කරන්නේ යනවනම් පැටියා ගන්න මේ do not කෙටි කරන්න යන්නේ නැහැ එහෙනම් I do not go to school නේ දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ක්‍රමයට භාවිත කරනවා නම් මෙතෙන්දි මේ දෙකෙත් වෙනසක් තියෙනවා මේ do not කෙටි කරලා don't එන වෙනනම් සාමාන්‍ය කෙටි ක්‍රමයට අපි භාවිත කරනවා I don't go to school නේ තේරුණා නේද ඒ කියන්නේ කේන්තු ස්වරූපයෙන් සහ අවධාරණයෙන් ප්‍රකාශ කරද්දී අපිට මෙතන do not කෙටි කරන්න යන්නේ නැහැ හොඳට අහගන්න ඒ කියන්නේ ආපහු තේරෙන්නේ නැත්නම් සියලුම දෙනා අහගන්න නයෝමි මොකද්ද කරන්නේ නදිනිලා ගෙදර රුද්දේ පාන්දර එනවනේ ඇවිල්ලා අහනවා කොහොමද නදිනි ඔයාද පාසල් යනවද කියලා අහනවා ඊට පස්සේ නදිනි සාමාන්‍ය ක්‍රමයට දෙනවා කොහොමද දෙන්නේ I don't go to school today නේ මම අද පාසල් යන්නේ නැහැ ඊට පස්සේ තව ටිකක් කියලා ඉඳලා අහනවා කවුද අහන්නේ නයෝමි අහනවා මේ නදිනි ඔයාද පාසල් යනවද ඊට පස්සේ ඒත් මෙයා කෙටි ක්‍රමයට දෙනවා I don't go to school today ඊට පස්සේ නැවතත් ඔන්න ටිකක් කියලා ඉඳලා විනාඩියක් විතර අහනවා මේ නදිනි ඔයා අද පාසල් යනවද ඊට පස්සේ මෙයා කියනවා I don't go to school today නේ තේරුණා නේද right උන හතරවෙනි සැරේටත් අහනවා නදිනිගේ මේ නදිනි ඔයා අද පාසල් යනවද එතෙන්දි මොකද්ද වෙන්නේ නදිනිට අනිවාර්යයෙන්ම උණ හැදිලා තියෙන පිටම මොකද්ද වෙන්නේ මෙයාට කේන්ති යනවා අන්න එතෙන්දි මෙයා කලින් do not කෙටි කරලා කිව්වා මෙතෙන්දි මොකද්ද කරන්නේ මේ නදිනි කොහොමද කියන්න වෙන්නේ මේ do not කෙටි කරන්න යන්නේ නැහැ කොහොමද කියන්නේ කෙටි කරන්න යන්නේ I do not go to school today කියන්නේ මේ not එක ටිකක් බරට කියනවා අන්න කේන්ති ගියා ඒ නිසා කේන්ති ස්වරූපින් අපි ප්‍රකාශ කරද්දී මෙන්න මේ not එක අනිවාර්යෙන්ම මේ මොකද්ද වෙන්නේ නායෝමිගේ නළලේ වදින්න කියනවා ඇයි මොකද්ද හේතුව ඇයි මෙයාට කේන්ති ගිහලා එහෙනම් කේන්ති ස්වරූපයෙන් සහ අවධාරණයෙන් අපි ප්‍රකාශ කරද්දී මොනම හේතුවක් මතවත් do not කෙටි කරන්න යන්නේ සාමාන්‍ය ක්‍රමයට අපි භාවිත කරද්දී අනිවාර්යෙන්ම මේ do not මේ කෙටි කළ යුතුයි don't එනවනේ තව එක්සැම්පල් එකක් ගමු මම එනවා කියන්නේ I come දෙවන ක්‍රමය කියන ලස්සනට I come එක දෙකට කඩන්න විනිවිද පේන වැතුලනේ මම එනවා කියන I come දෙවන ක්‍රමය කොහමද I do come නේ දැන් not එකක් දාන්න do වලට not එකක් දාන්න I do not come කෙටි කරන්න I don't come තේරුම කියන්නේ මම එන්නේ නෑනේ අල්ලගන්න වැඩේ සීලම් දෙනාට ලේසි මම යනවා කියන්නේ I go නේ ඊට පස්සේ දෙවන ක්‍රමය කොහොමද එන්නේ go දෙකට කඩන්න I do go නේ not එකක් දාන්න I do not go කෙටි කරන්න I don't go නේ ඒ කියන්නේ තේරුම කියන්නේ මම යන්නේ නෑ මම කැමති කියන්නේ කොහොමද I like නේ ලස්සනට කියන්නේ verb එක මොකද්ද like නේ මම කැමති I like නේ තේරුණා නේද දෙවන ක්‍රමයේ like දෙකට කඩන්න I do like not එකක් දාන්න I do not like කෙටි කරන්න I don't like නේ තේරුණා නේද පැටි අහගන්න එහෙනම් මම කැමති නෑ තේරුම කියන්න මම කැමති නෑ නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා we learn English දෙවන ක්‍රමයේ කොහොමද ඉන්නේ learn දෙකට කඩන්නේ we do learn English නේ තේරුණා නේද දැන් not එකක් දාන්න we do not learn English කෙටි කරන්න we don't learn English තේරුම කියන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නෑ නේ ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා they play cricket දෙවන ක්‍රමයේ they do play cricket not එකක් දාන්න they do not play cricket කෙටි කරන්න they don't play cricket තේරුම් කියන්නේ ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ එහෙනම් ඔන්න පළවෙනි ස්ටෙප් එක තමයි අපි මෙන්න මේ simple present tense වලදී මෙන්න I සහ you ඇතුළු සියලුම බහුවචන අර්ථයන් සඳහා ක්‍රියාපදයේ පිරිසිදු බිහිවන අවස්ථාව භාවිත කරා
එහෙනම් මේ පිරිසිදු බිහිවුණු අවස්ථාව සහිත ඒකවචන ක්‍රියා බහුවචන ක්‍රියාව අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන පදයේ උපකාරක පදයක් වන do සමග දෙවන ක්‍රමයට go සමානයි do go නේ, come සමානයි do come, write සමානයි do write නේ, learn සමානයි do learn, see සමානයි do see. එහෙනම් අපි මේ දෙවන ක්‍රමයට ලියලා මෙන්න මේ උපකාරක පදයක් වන do වලට තමයි අපි නොට් එක කරන්නේ නැතාර්ථය ගොඩනගනවා නම්. එහෙනම් මම පාසල් යනවා කියන I go to school දෙවන ක්‍රමයේ I do go to school නොට් එකක් දාන්න. I do not go to school කෙටි කරන්න I don't go to school. එහෙනම් නදිනි අද කියන්නේ කොහොමද නයෝමිට? නයෝමි මට අද උණ ඇදිලා I have a fever නේ. I don't go to school. මම අද පාසල් යන්නේ නෑ නේද? අද කියන්නේ කාලයාංගන පදයක් දාන්න අගට today නේ. තේරුණා නේද? right. එනහ ගන්න ඕනේ එහෙනම් simple present tense වල සරල වර්තමාන කාලය අපි දන්නවා පළවෙනි කර්තෘ කණ්ඩායම ඉවරයි නැතාර්ථය ගොඩනගලා නේ. දැන් අහගන්න අමාරුම එක තියෙන දැනට මෙන්න එහෙනම් මේ පළවෙනි කණ්ඩායම ඉවරයි. නැවත අපිට තියෙනවා simple present tense වලදී ක්‍රියාව හසුරවන්න ඕන කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව මේක අමාරුයි. සියලුම දෙනා මේක පටලවාගෙන තියෙන මේක හරියට ළමයෙකුට මේක අධ්‍යයනය කරන්න වෙලා නැහැ. හරියට කියලා දීලා නැහැ. ඒ නිසා අද මේක ගොඩ දාගන්න සියලුම දෙනා අවධානය යොමු කරලා ඔන්න දෙවෙනි කර්තෘ කණ්ඩායම තමයි අපි ඉගෙන ගත්තා සරල වර්තමාන කාලේ I සහ you හැර. හොඳට අහගන්න පැටියා. I සහ මොකද්ද you හැර මේ දෙන්න අපි ගත්තා මේ පළවෙනි කණ්ඩායමට. එහෙනම් I සහ you හැර සියලුම ඒක වචන කර්තෘන් සඳහා I සහ you හැර ඒක වචන කර්තෘන් සඳහා නේ. තේරුණා නේද? මොකද්ද කරේ නීතිය මතක් කරගන්න සියලුම දෙනා දන්නව දැන්. අපි නැවත මතක් කරන්න ඕනේ නේ. නැවත කියන්න බලන්න. I සහ you හැර සියලුම ඒක වචන කර්තෘන් සඳහා සරල වර්තමාන කාලයේ ඕනෑම ක්‍රියාවක් කරන විට ක්‍රියාපදයේ පිරිසිදු බිහිවුණු අවස්ථාවේ යකට අනිවාර්යයෙන්ම මේ શબ્දයක් එක්කල යුතුයි නේ. මතක් කරගන්න බැටියා. මම යනවා කියන්නේ I go, එයා යනවා කියන්නේ you go නේ. ඒගොල්ලෝ යනවා කියන්නේ they go, අපි යනවා කියන්නේ we go නේ. ළමයි යනවා කියන්නේ children go, පිරිමි ළමයි යනවා කියන්නේ boys go නේ. ගැහැණු ළමයි යනවා කියන්නේ girls go. නමුත් ඇය යනවා කිව්වොත් කොහොමද එන්නේ බැටියා? she go නෙවෙයි she goes. ඔහු යනවා he goes නේ. අම්මා යනවා mother goes නේ. go නෙවෙයි mother goes නේ. තාත්තා යනවා father goes නේ. Naomi යනවා Naomi goes නේ. එනා ගන්න මෙන්න මේ go නෙමෙයි භාවිතා කරේ අපි ක්‍රියාපදයේ මොන අවස්ථාවද? ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාවේ අගට දැම්ම අපි ඒ શબ્දයක්. go නෙමෙයි goes නේ. come නෙමෙයි පැටියා. come නෙමෙයි මොකද්ද? comes කියලා නේ. right නෙමෙයි කොහොමද අපි දැම්මේ? writes නේ. see නෙමෙයි sees. තේරුණා නේද? right. learn කියන්නේ ඉගෙන ගන්නවා නේ. learn the learns the learns. right අහගන්න. මෙන්න මේ ක්‍රියාපදයේ right ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාවයකට අනිවාර්යයෙන්ම මේ શબ્දයක් එක්කලානේ. go නෙවෙයි goes, come නෙවෙයි comes, write නෙවෙයි writes, see නෙවෙයි sees, learn නෙවෙයි learns නේ. මම එනවා කියන්නේ I come, ඔයා එනවා you come නේ. නමුත් ඇය එනවා කිව්වොත් she comes පැටියා නේද? තේරුණා නේද? අම්ම එනවා mother comes. අහගන්න මෙන්න මෙතෙන්දිත් අපිට මේ ක්‍රියාපදය හසුරවන්න වෙන්නේ කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව වගේම මෙතනින් නැතාර්ථය ගොඩනගන්න වෙන්නේ අපිට simple present tense වල කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව වෙන වෙනම. එහෙනම් I සහ you අර සියලු මේක වචන කර්තෘන් සඳහා ක්‍රියාපදයේ පිරිසුදු බිහිවුණු අවස්ථාව ගැන શબ્දයක් දැම්මා. අහගන්න බැටියා වෙන දේ. හොඳට අහගන්න. හොඳට බලාගන්න. අහගන්න මේ ඉන්නේ මොකද්ද? ක්‍රියාපදයේ පිරිසුදු බිහිවුණු අවස්ථාවනේ නේ. එයාකට මොන શબ્දයක්ද මේ දාන් ඉන්නේ? ඒ શબ્දයක් නේ. තේරුණා නේද? එහෙනම් මෙතන මේ શબ્දේ චුට්ටකට අමතක කරන්න. අමතක කරොත් ක්‍රියාපදේ නැවත වෙත් තියෙන මොන අවස්ථාවද? පිරිසිදු බිහිවුණු අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. go කියන්නේ නේ. come කියන්නේ බලන්න මෙතන ඒ શબ્දේ අමතක කරන්න. ඒ මොනොත් ඇවිත් තියෙන්නේ මොකද්ද? බිහිවුණු අවස්ථාව ක්‍රියාපදයක. හරිද? ඔන්න මෙතෙන්දි වෙන වැඩේ හොඳට අහගන්න. ලස්සන වැඩක් වෙනවා පැටියා. අහගන්න හොඳට අහගන්න. මෙතෙන්දි එනවා මෙන්න මේ උපකාරක do. මෙතෙන්ට එනවා goes ළඟට එනවා උපකාරක do. කවුද එන්නේ? උපකාරක do එනවා. හරිද? ඇවිල්ලා මෙයාට තග දානවා. මොකද්ද? මේ ඔයා S શબ્දයක් දාගෙන ඉන්නේ. ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. ඔයාගේ S શબ્දේ මට ඕන. කොහොමද කියන්නේ? මේ goes කියන්නේ ක්‍රියාපදයේ පිරිසුදු බිහිවුණු අවස්ථාවේ යකට S શબ્දයක් දාගෙන මෙයා ළඟට එනවා උපකාරක do.
do ඇවිල්ලා මෙයාට පොඩි තගක් දානවා මොකද දාන්නේ මේ ඔයා මේ ශබ්දයක් දාන් ඉන්නේ ඒ සෙල්ලම් හරියන්නේ නැහැ මාත් එක්ක මට ඔයාගේ ශබ්දය ඕන අනිවාර්යෙන්ම ඕන ඊට පස්සේ මෙයාගේ ශබ්දය බයටම දෙන්න වෙනවා මේ do goes වල තියෙන ශබ්දය මේ doට බයටම දෙන්න වෙනවා අන්න එතෙන්දි මේ do මෙයාගේ ශබ්දේ පැහැර ගන්නවා do මෙතන does වෙනවා කවුරු වෙනවද do does වෙනවා එතකොට පැටි අහගන්න මෙයාගේ ශබ්දය අයින් වුණාට පස්සේ මොකද වෙන්නේ නැවත ක්‍රියාපදේ මොන අවස්ථාවද මෙයාගේ ශබ්දයක් ඉතුරු වෙනවද නැහැ එහෙනම් නැවත මේ goes ඇවිල්ලා go වෙනවා හොඳට අහගන්න නැවතත් මම කියනවා ළමයින්ට ස්ටඩි කරන්න ඉගෙන ගන්න goes කියන්නේ ක්‍රියාවෙහි යකට s શબ્දයක් දාගෙන හරිද මෙතෙන්ට එන උපකාරක do ඇවිල්ලා පොඩි තගක් දානවා මේ ඔයා s શબ્දය පැහැරගෙන තියෙන්නේ සෙල්ලම් හරියන්නේ මාත් එක්ක ඔයාගේ s શબ્දය මට ඕන අනිවාර්යයෙන්ම ඒ නිසා මෙයාගේ s શબ્දය do පැහැර ගන්නවා do පැහැර ගත්තට පස්සේ මෙන්නේ do does වෙනවා මේ goes වල s શબ્දයක් ඉතුරු වෙන්නේ නැවතත් goes ඇවිල්ලා go වෙනවා right හරිනේ ඔන්න එහෙනම් මේ comes වලටත් වෙන වැඩි අහගන්න හොඳට කියන්නේ හැමෝම කියන්නේ මේ comes වලටත් එනවා ඇවිල්ලා උපකාරක do වෙනවා නේද ඇවිල්ලා මේ comes වල s શબ્දය පැහැර ගන්නවා ඊට පස්සේ මේ do does වෙනවා comes වල s શબ્දයක් ඉතුරු වෙන්නේ නැහැ comes ඇවිල්ලා මොකක් වෙනවද පැටියා comes ඇවිල්ලා come වෙනවා මේ බලන්න ක්‍රියාපදේ බිහිවන අවස්ථාවයි නැවතත් නේ එහෙනම් rights ළඟටත් එන උපකාරක do ඔන්න do ආව ඇවිල්ලා මෙයාගේ s શબ્දේ පැහැරගත්ත do ඇවිල්ලා does වෙනවා මේ rights වලත් s શબ્දයක් ඉතුරු වෙන්නේ නැහැ rights ඇවිල්ලා right වෙනවා හරිද හොඳට අහගන්න අද කොට දාගන්න පාඩම මේ sees ළඟටත් එන උපකාරක do ඇවිල්ලා මෙයාගේ s શબ્දේ පැහැර ගන්නවා ඊට පස්සේ do does වෙනවා sees වල s શબ્දයක් ඉතුරු වෙන්නේ නැහැ sees ඇවිල්ලා see වෙනවා right එහෙනම් මේ learns ළඟටත් එන උපකාරක do නේ ඇවිල්ලා මෙයාගේ s શબ્දේ පැහැර ගන්නවා do does වෙනවා learns ඇවිල්ලා කවුරු වෙනවද පැටියා learns ඇවිල්ලා learn වෙනවා නැවත හොඳට බලන්න මෙන්න මේ උපකාරක ප්‍රධාන පෙළේ උපකාරක පදයක් කරන does සමග නැවත ලියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක පිරිසිදු බිහි වුණු අවස්ථාව හොඳට මතක තියාගන්න come කියන්නේ බිහි වුණු අවස්ථාව නේ right කියන්නේ බිහි වුණු අවස්ථාව see කියන්නේ පිරිසිදු බිහි වුණු අවස්ථාව learn කියන්නේ පිරිසිදු බිහි වුණු අවස්ථාව දැන් ඔන්න හදන්නේ ඇය පාසල් යනවා කියන එක නේ ඔන්න බලන්න දැන් මම වාක්‍යයක් ගන්නවා කතෘ ඒක වචන ඇය පාසල් යනවා හොඳට අහගන්න ඇය පාසල් යනවා ඇය පාසල් යනවා නේ right පිළිවෙල කියන්නේ ඇය පාසල් යනවා කතෘ පිළිවෙල කියන්නේ ඇය යනවා කොහෙද යනවා පාසල් කතෘ ක්‍රියාව කර්මයනේ ඒව දැන් දන්නවා අපි ළමයි දිනුනුයි එහෙනම් වචනාදේශ කරනවා ඇය කියන්නේ she නේද ඊට පස්සේ යනවා කියන්නේ go කතෘ ඒක වචනයි ඒ නිසා ක්‍රියාපදෙහි අගට අනිවාර්යයෙන්ම s શબ્දයක් දැමිය යුතුයි මතකයි නේ අයිසා විවර සියලුම ඒක වචනත්ම සඳහා ක්‍රියාපදේ බිහිවන අවස්ථාවකට s શબ્දයක් දැමිය යුතුයි එහෙනම් she කියන්නේ ඒක වචනයි කතෘවනේ එහෙනම් ක්‍රියාවෙහි අගට s શબ્දයක් දාන්න ඕනේ යන she go නෙමෙයි පැටියා she goes to school දැන් මට ඕන මොකද්ද ඇය පාසල් යන්නේ නැහැ කියන්නේ නේ දැන් මෙතන අපි සිංහල තේරුම හදුන්නේ නැතාර්ථේ ඇය පාසල් නේද අය පාසල් යනවද යන්නේ නැද්ද යන්නේ නැහැ right දැන් මේ goes කියන්නේ මොකද්ද goes අපිට පුළුවන් දෙවන ක්‍රමයට ලියන්න මේ goes දැක්ක ගමන් මේක ඇතුළේ පේන්න ඕන she goes දෙකට ගන්නන්න goes සමානයි මේ තියෙන්නේ මෙතන ලියපු ගමන් එහෙම්ම තියෙනවා මේ එහෙනම් goes දෙකට ගන්න පුළුවන් අපිට she උපකාරක පදය does නේ she does go to school she does go to school හරිද right එහෙනම් දෙවන ක්‍රමය තමයි she does go to school එහෙනම් ඇය පාසල් යන්නේ නැහැ කියන්න මෙන්න මෙතෙන්ට නැහැ කියන අර්ථය හොයවන්න අපි නොට් එකක් දාන්න ඕනේ not නේද නොට් එකක් දාන්න ඕනේ එහෙනම් මෙතෙන්දී අපි නොට් එක දාන්නෙත් මෙන්න මේ උපකාරක පදයක් කරන ප්‍රධාන පෙළේ උපකාරක does වලට නොට් එක කරනවා එහෙනම් මෙතන අහගන්න ඊළඟ ස්ටෙප් එක තමයි මොකක්ද දෙන්නේ she does not එකක් දානවා does not not දානවා does not go to school තේරුණා නේද go to school right හොඳට අහගන්න she does not go to school මේ does not කේටි කරන්න පුළුවන් ඇවිල්ලා එනවා does not කේටි කරාට පස්සේ කොහොමද එන්නේ does not වලිනුත් එතන ot වලින් මොකද not වලින් මොකද එන්නේ o ඉවත් වෙනවා
මෙතෙන්දී අපි ලියනවා මොකද්ද? doesn't. කොහොමද එන්නේ? doesn't. ඕවලට post office එනවා එහෙනම් මේ શબ્දේ මොකද්ද? doesn't කියන. එහෙනම් මෙතන does not කෙටි කරලා අපිට කෙටි ක්‍රමයට ලියනවා. කොහොමද ලියන්න වෙන්නේ? she doesn't කියන ලස්සනට she doesn't කියන හැමෝම කියන්න she doesn't go to school. She doesn't go to school. ඇය පාසල් යනවද යන්නේ නැහැ කියලා මේ එන්නේ. ඇය පාසල් යන්නේ නැහැ. එහෙනම් she doesn't go to school. මෙතෙන්දිත් අර මේ පළවෙනි ක්‍රමය ඇවිල්ලා මොකද්ද? does not කෙටි කරන්න යන්නේ නැහැ. දෙවන ක්‍රමය තමයි මෙතන does not කෙටි කරලා එහෙනම් අවධාරණයෙන් සහ කේන්තු ස්වරූපයෙන් ප්‍රකාශ කරද්දී මේ ටෙන්ස් එකටත් අපිට මේ ස්ටෙප් එකටත් මොකද්ද කරන්න වෙන්නේ? මේ does not කෙටි කරන්න යන්නේ නැහැ. මෙතෙන්දී අපිට කෙටි ක්‍රමයට භාවිතා කරනවා නම් does not කෙටි කරලා අපි doesn't විදියට භාවිතා කරනවානේ. ඇය එනවා කියන්නේ කොහොමද? ගන්න නැවතත් එක්සැම්පල් එක ඇය එනවා කියන්නේ she comes she comes නේ දෙවෙන ක්‍රමය. she does come නේ not එකක් දාන්න. she does not come කෙටි කරන්න. she doesn't come තේරුම කියන්නේ ඇය එන්නේ නැහැ. ඔහු යනවා he goes he goes දෙවෙන ක්‍රමය. he does go නේ does එක ලියන්නේ ක්‍රියාවද බිහිවන අවස්ථාව. he does go නේ not එකක් දාන්න. he does not go කෙටි කරන්න. he doesn't go තේරුම කියන්නේ ඔහු යන්නේ නැහැ. ඇය කැමති කියන්නේ කොහොමද? she likes නේ දෙවෙන ක්‍රමය මොකක්ද දෙන්නේ? she does like කෙටි කරන්න not එකක් දාන්න. she does not like කෙටි කරන්න. she doesn't like තේරුම කියන්නේ ඇය කැමති නැහැ නේ. එහෙනම් ඇය ඉංග්‍රීසි කියනවා කියන්නේ කොහොමද? she learns English දෙවෙන ක්‍රමයේ she does learn English නේ not එකක් දාන්න. she does not learn English කෙටි කරන්න. she doesn't learn English තේරුම කියන්නේ හැමෝම ඇය ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ නේ. තේරුණා නේද? right. එන අහගන්න මෙන්න මෙතෙන්දී අපි නැතාර්ථය ගොඩනගා ගන්න ඕනේ. එහෙනම් දැනට අපිට simple present tense ගත්තොත් ඒකේ අධ්‍යයන කීපයක් තියෙනවා. ඇතාර්ථය, නැතාර්ථය, සාමාන්‍ය ප්‍රශ්න ගොඩනගන ආකාරය සහ ප්‍රශ්නවාචී පද ඇතුළත් ප්‍රශ්න ගොඩනගන ආකාරය. එහෙනම් නයෝමි මොකද්ද කරන්නේ? අද නදිනිලා ගෙදරට එනවනේ. එහෙනම් නදිනි මොකද්ද කරන්නේ? අද පිළිතුරක් දෙන්නේ නැතාර්ථයෙන්. මෙතෙන්දී අපිට නැතාර්ථය ගොඩනගන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද දෙක? අත්රු කණ්ඩායම් දෙකකට අනුව අපි ක්‍රියාපදය හසුරවන්න ඕන. එහෙනම් එතෙන්දී අපිට I සහ you ඇතුළු සියලුම කර්තෘන් සඳහා අපි මෙන්න මේ ප්‍රධාන පෙළේ උපකාරක පදයක් කරන do ගන්නවා. මේ do ට අපි නැතාර්ථය හංගවන්න not එකක් දානවා. එතෙන්දී නෝ මොකද්ද? do not කෙටි කරාට පස්සේ නෝ don't කියලානේ. I සහ you හැර සියලු මේක වචන කර්තෘන් සඳහා ක්‍රියාවයකට ඒ શબ્දයක් දැම්මා. මෙන්න මේ શબ્දයේ සහිත ඒක වචන ක්‍රියාව ප්‍රධාන පෙළේ උපකාරක පදයක් කරන උපකාරක does සමග දෙවන ක්‍රමයෙන් ලියන්න පුළුවන්. නැවතත් ඒ ක්‍රියාපදේ බී වුණ අවස්ථාව goes සමානයි does go නේ, come සමානයි does come නේ, write සමානයි does write, learn සමානයි does learn නේ. එහෙනම් අරගෙන මේ විදිහට අපිට මෙන්න මේ උපකාරක do සහ does වලට තමයි අපි මෙන්න මේ not අපි එකතු කරලා නැතාර්ථය ගොඩනගන්නේ. right. මම ලියුමක් ලියනවා. තව උදාහරණයක් ගමු අපිනේ. I write a letter දෙවන ක්‍රමේ I do write a letter not එකක් දාන්න. I do not write a letter කෙටි කරන්න. I don't write a letter තේරුම කියන්නේ මම ලියුමක් ලියන්නේ නෑනේ. right. Naomi ලියුමක් ලියනවා. Naomi writes ක්‍රියාපදයකට එස්සද්දය දාන්න ඕනේ. Naomi writes a letter දෙවන ක්‍රමේ Naomi does write a letter not එකක් දාන්න. Naomi does not write a letter කෙටි කරන්න. Naomi doesn't write a letter තේරුම කියන්නේ Naomi ලියුමක් ලියන්නේ නෑ. right. එහෙනම් ඔන්න අද අපි ඉගෙන ගත්ත තව ක්‍රමයක් මොකද්ද? සරල වර්තමාන කාලය අපි නැතාර්ථය ගොඩනගන ආකාරය. එහෙනම් මෙන්න මේ කර්තෘ කණ්ඩායම් දෙකකට අනුව වෙනම හසුරවන්න ඕන. සියලුම දෙනා නම් මේක ස්ටඩි කරන්න අපිට එහෙනම් දැන් පිළිතුරු දෙන්න පුළුවන්. කවුරු හරි ඉංග්‍රීසි භාෂාවේ යථාර්ථයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. නැතාර්ථයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. නේ මම යනවා කියන්නේ I go. මම යන්නේ. ලස්සනට කිය I don't go නේ. තේරුණා නේද? අපි යනවා we go නේ. අපි යන්නේ we don't go නේ. තේරුණා නේද? ඇය යනවා she goes. ඇය යන්නේ she doesn't go. තේරුණා නේද? ඔහු යනවා he goes. ඔහු යන්නේ නේ he doesn't go නේ. තේරුණා නේද? එහෙනම් මේ නැතාර්ථය ගොඩනගද්දී අපිට ඒක සංකීර්ණයි. ඒකත් එහෙනම් මෙතෙන්දී අපිට දැන් අතාර්ථයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. නැතාර්ථයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙනම් සියලුම දෙනා මෙන්න මේ ක්‍රමවේදයට අපි ඉගෙන ගන්න වෙනවා. නැත්නම් අපිට මේක ගොඩ දා ගන්න බෑ. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා ඉංග්‍රීසි දන්න අය. මොකද හේතුව මේ බැරි ඉංග්‍රීසි අතාරප කොටසක් ඉන්නවා මේගොල්ලොන්ට සමහරට ජීවිතය දක්වාම ඉංග්‍රීසි එපා වෙලා තියෙන නිසා මේගොල්ලොත් අපි ගොඩ කරගෙන තමයි යන්න වෙන්නේ
ඉංග්‍රීසි ටිකක් දන්න ඉන්නවනම් චුට්ටක් ඉවසගෙන ඉන්න වෙනවා. මොකද හේතුව මේගොල්ලොත් ඉගොඩ කරගෙනම අපි ඉදිරියට යන්න වෙනවා. මොකද ගොඩක් අය ළමයි වරද්දනවා මේ ක්‍රමවේද ළමයින්ට ඇත්තටම ගොඩක් අහුවෙලා නැහැ. ඒ නිසා සියලුම දෙනා ওই ක්‍රමවේදයට යන්න ඕන. මේ නැතාර්ථයෙන් සියලුම දෙනාද වචන හොයාගෙන අයිසහයු ඇතුළු සියලුම වචනතුන් වලින් ඒ කණ්ඩායමෙන් වාක්‍ය 15කුයි අයිසහයු හැර සියලුම ඒක වචනතුන් සඳහා අනිවාර්යයෙන්ම නැතාර්ථයෙන් වාක්‍ය 15ක් ගොඩනගන්න. ඒතර ඔයාලා වෙනම හෝම්වර්ක්ස් වලට පොතක් තියාගන්න. ඒකෙන් ඒ විදිහට ඉගෙන ගන්න වෙනවා. වචන හදා ගන්න වෙනවා. දැන් අපි මේ ලෙසන් එක තව තියෙනවා ස්ටෙප් කීපයක් අවසන් වුණු ගමන්ම ෆුල් ප්‍රැක්ටිස් එකක් දානවා ස්පීච් සම්බන්ධව. ඒ නිසා ඔයාලට තවත් මේක හොඳටම අවු වෙනවා. මේක ඔයාලා නොදන්න සියලුම දෙනාට මේ ක්‍රමවේදේ ඉගෙන ගන්න ක්‍රමයට ඔයාලා මේ ෂෙයා කරන්න හැම දෙනාටම. මොකද එකලා මේක හරි ගොඩ දානවා කියන්නේ ඒක ලොකු පිටක් වෙනවා අපිට. මේක ඇත්තටම මේ යන ක්‍රමවේදී සියලුම දරේ ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා මේ කෝස් එක ඉදිරියට දිගින් දිගටම අපි අරගෙන යන්. නැවත අපි ලෙසන් 6 වලින් හමු වෙන බලාපොරොත්තු වෙමින් සියලු දිනාටම එනම් ජය වේවා.